ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරන ක්‍රිකට් වලට ආදරය කරන ඔයාල හැමෝටම 2026 T20 ලෝක කුසලානේ සුපිරි 8 දෙනාගේ වටේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු තරගය ඊයේ දිනේදී අවසන් වුණා. එංගලන්ත කණ්ඩායම සමගින් කාසිවාසී දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමු පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව එංගලන්ත කණ්ඩායම ඔවුන්ගේ පන්දුවර 20 අවසානයේ කඩුළු 9කට ලකුණු 146ක් ලබා ගත්තා. ඉන්පසු අපේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවර 16යි පන්දු 4ක් තුලදී සියල්ලම දැවි ඉතාමත් අමාරුවෙන් ලකුණු 95ක් ලබා ගත්තා. ඒ අනුව එංගලන්ත කණ්ඩායම ඊයේ දිනේදී ලකුණු 51කින් තරගයේ විශිෂ්ට ආකාරයෙන් ජයග්‍රහණය කරා. ඉතින් ඊයේ දිනේදී තරගයේ පරාද වීමත් සමග 2012 වසරේදී සිට මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම එකදු T20 තරගයක්වත් ජයග්‍රහණය කිරීමට සමත් වෙලා නැහැ. කොහොම වුණත් දැන් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 8 දෙනාගේ වටේ ප්‍රසාද ලකුණු සටහනේ ඍණ ලකුණු වේගයක් ලබා ගනිමින් 4 වෙනි ස්ථානයේ පසු වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි 8 වටේ තවත් තරඟ දෙකක් ක්‍රීඩා කිරීමට නියමිත වෙලා තියෙනවා. ඒ ලබන 25 වන දින නවසීලන්ත කණ්ඩායම සමගින් සහ 28 වන දින පාකිස්තාන කණ්ඩායම සමගින්. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟ දෙක ජයග්‍රහණය අනිවාර්ය වෙනවා. 2026 T20 තරඟාවලියේ සෙමිෆයිනල් යාමට නම්. කෙසේ වෙතත් පසුගියදා පැවති පාකිස්තාන නවසීලන්ත තරගයේදී වර්ෂාව නිසා තරගය අතහැර දැමීම හේතුවෙන් කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණ බැගින් හිමි වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට සෙමිෆයිනල් යාමට නම් 24 වන දින පැවැත්වෙන එංගලන්ත පාකිස්තාන තරගයේදී එංගලන්ත කණ්ඩායම තරගයේ ජයග්‍රහණය කළ යුතු වන අතර පෙබරවාරි 27 වන දින පැවැත්වෙන එංගලන්ත නවසීලන්ත තරගයෙන්ද එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කළ යුතු වෙනවා. එසේ වුවහොත් එංගලන්ත කණ්ඩායමේ ප්‍රසාද ලකුණු ගණන 6ක් වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය සහ නවසීලන්තය පරාද කළහොත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 4 වෙනවා. ඒ අනුව පාකිස්තාන කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු 1ක් ලබාගෙන අංක 3 හෝ 4 වෙනි ස්ථානයේ පසු වෙනවා. ඉතින් බලාගෙන යද්දී වැස්සත් හොඳයි කියලා තමයි අපිට නම් හිතෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් වන ඔබ 2026 T20 ලෝක කුසලානේ බලාපොරොත්තු සුන් කරගන්න එපා. අපේ කොල්ලෝ සෙමිෆයිනල් අනිවාර්යෙන්ම යනවා. අපේ කණ්ඩායමේ මානසිකත්වයේ වටන්නේ නැතිව අපි කණ්ඩායම එක්ක ඉමු. අපේ කණ්ඩායමට පුංචි වචනයක් හරි ලියලා අපි හොඳ ආශිර්වාදයක් වෙමු. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයාලගේ අදහස කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා bell button එකත් click කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ගිහින් එන්නම් ඔයාලා හැමෝටම ක්‍රීඩාශීලී සුබ දවසක්.